අද ජූනි මාසේ 12 වෙනිදා. ඔන්න ඉතින් තවත් ලස්සන දවසක්. මං හිතනවා මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද දවසේ මම පටන් ගන්නෙ මීනු බබාගේ කෑම එක පෙතන ගමන්. අද සාමාන්‍යයෙන් ඉස්කෝලේ දවසක් වුණාට මං අද මීනු බබාව ඉස්කෝලේ යවුවේ නැහැ. මොකද මේ දවස්වල ගොඩක් ඉස්කෝල් බබාලාට මේ සනීප නැහැ. ඉතින් ඒ හින්දා මීනුට සනීප වුණාම හරි අමාරුයි. මං ආසත් නැහැ ඒකට. ඉතින් ඒ හින්දා මං හිතුවා මේ දවස් දෙක එයාව ඉස්කෝල් යවන්න නැතුව ගෙදර තියාගන්න. ඉතින් ඔන්න මම මේ ලෑස්ති වෙන්නේ අද දවසේ මගේ වැඩ ටික පටන් ගන්න. මම කොහොමත් හැමදාම රැයට කලින් දවසේ මගේ අද දවසේ කරන්න තියෙන වැඩ ටික නෝට් ඩවුන් කරගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මම පහුවදාට අනිවාර්යෙන් මගේ වැඩ ටික කරගන්නේ. මම ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ මේ අපේ මීනු බබා හැඩි කරලා තියෙන පොත් මේසෙත් අස් කරගෙනම මගේ පුංචි ස්මෝල් බිස්නස් එකේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරගන්න. ඉතින් ඔන්න වෙනදා වගේම මට හිතුණා මේ ටික අස් කරගන්න ගමන් ඔයාලත් එක්ක පුංචි තොරතුරු ටිකක් හුමාරු කරගන්න. ඉතින් ඔයාලා මගෙත් එක්ක එකතු වෙන්නේ මගේ මේ දේවල් බලන ගමන් මොන හරි දෙයක් ඉගෙන ගන්නනේ. ඉතින් ඒ හින්දා මං හිතුවා ඔයාලත් එක්ක කියන්න මගේ මේ ස්මෝල් බිස්නස් එක හැදිච්ච හැටි. ඇත්තටම මං කරන්නේ ගෙතුම් ආශ්‍රිත නිර්මාණ තමයි. මම මේ බිස්නස් එක පටන් අරන් අවුරුදු 5ක් වෙනවා. ඉතින් ඇත්තටම අවුරුදු 5ක් කියන්නේ මට මීනු බබා හම්බෙච්ච කාලේ. ඒ කියන්නේ 2020 නේ. මට මීනු බබා හම්බෙලා මාස 4ක් විතර යද්දි මට එයාවත් බලාගෙන ගෙදර නිකන් ඉති කම්මැලි වගේ හිතුණා. අනිකේ කොරෝනා කාලේනේ ගෙදරට වෙලා ඉන්න කාලේ. ඉතින් ඒ හින්දා මට හිතුණා මොනවා හරි දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් ඔහොම හිතේ දවසක් මට හිතුණා මට චූටි කාලේ ඉඳන් ගොතන දේවල් කරන්න පුළුවන්. ඒක මම ක්ලාස් එකක් ගිහින්වත් එහෙම කිසිම දෙයකින් ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. ඒ වුණාට මම ඉතින් ඔය ගෙදරටලා ඉති YouTube වීඩියෝ බලලා ඉවරලා අර අපිට සාමාන්‍ය මූලික ගෙතුම් ක්‍රම පුළුවන් වුණාට ගවුමක් ගොතන්නේ කොහොමද? ඒකට පිරවිලි කීයක් ඕනේද? ඒ වගේ හැම දෙයක්ම මම කාලයක් තිස්සේ ඒ YouTube වීඩියෝ බලලා ඉගෙන ගත්තා. ඉතින් ඉගෙන ගත්ත දේ වලින් ප්‍රයෝජනයක් ගන්නත් එක්කම මට හිතුණා පුංචියට හරි මගේ බිස්නස් එක පටන් ගන්න ඕනි කියලා. ඉතින් ඒ කාලේ තමයි ඇත්තටම ලංකාවේ ඇතුලේ ඔන්ලයින් බිස්නස් කියන එක සෑහෙන්න ඒ කියන්නේ ප්‍රචලිත වෙච්ච කාලේ. ඉතින් ඒ කාලෙම මාත් මගේ බිස්නස් එක පටන් ගත්තා හරිම පුංචිවට. ඉතින් එතකොට රුපියල් 1000ක් වගේ පුංචි මුදලකින් තමයි මම ඒ කාලේ හැටියට මේ බිස්නස් එක පටන් ගත්තේ. ඇත්තටම අදට වුණත් ඒ ගාන හොඳටම ඇති ක්‍රොචෙට් බිස්නස් එකක් පටන් ගන්නවා නම්. මොකද මේකට මුලින්ම ඕන වෙන්නේ ඉතින් අර ක්‍රොචෙට් කරන්න ගන්න හුක් එකයි. ඊට අමතරව අපිට ඕනි කරන කලර්ස් වලින් යාන් ඒක ඉතින් මිල්ක් කොටන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හැන්ඩි, ඇපල් වගේ එහෙම යාන් වර්ගත් තියෙනවා. ඒ වගේම ත්‍රෙඩ් වර්ග තියෙනවා. ඉතින් අපි කරන නිර්මාණය අනුව අපිට ඕනේ දේවල් රුපියල් 1000ක් වගේ පුංචි මුදලක් හොඳටම ඇති මුලදීම පටන් ගන්න. ඉතින් මම දන්නවා මේ කාලෙත් අපි හැමෝටම ටිකක් අමාරු කාලයක් තමයි ගෙවෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලත් මොකක් හරි බිස්නස් එකක් කරන්න හිතනවා නම් මම ඔයාලට පුංචි උපදෙස් ටිකක් දෙන්නම්. ඒ මගේ අත්දැකීම් එක්ක නැතුව මම මේ දේවල් උගන්වනවවත් මම මහා දැනුමක් තියෙන කෙනෙක්වත් නෙමෙයි. ඒ වුණාට මගේ අත්දැකීම් එක්ක මම ඉගෙන ගත්ත පුංචි ට්‍රික්ස් ටිකක් තමයි මම මේ කියන්න හදන්නේ.
අංක 1ටම ඔයාලා හොයලා බලන්න මේ කාලේ හැටියට සාමාන්‍යයෙන් මොනවාද ගොඩාක් කස්ටමර්ස්ලා ඉන්න හොඳ ඉල්ලුමක් තියෙන ෆීල්ඩ් එක මොකක්ද කියලා. ඉතින් ඒ ෆීල්ඩ් එක සම්බන්ධව ඔයා අනිවාර්යයෙන්ම හිතලා බලන්න ඕනේ ඔයාට මොකක් හරි හැකියාවක් තියනවද කියලා. මොකද අපිට මේ අමාරු කාලයක් කියලා අපි අකමැති දෙයක් පටන් ගත්තොත් ඒකේ පැවැත්ම හරිම පුංචි කාලයයි. අන්තිමටම අපිට වියදම් උණ ගන්නත් නැහැ. කාලයක් කරගෙන යන්න විදියකුත් නැහැ. පටන් ගත්ත තැනම ටික කාලයක් ඇදී එපා වෙලා අතහැරලා දානවා. ඒ හින්දා අංක 1ට වෙන්න ඕනේ. මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් තියෙන බිස්නස් එකක් තෝරගන්න එක වගේම ඒක ඔයාට ගැලපෙනවද කියලා තීරණය කරන එක. ඊට පස්සේ ඔයාගේ බිස්නස් එකට අදාළව හොඳ අධ්‍යයනයක් කරන්න. ඒ කියන්නේ YouTube වීඩියෝ වලින් ඒක කරන්නේ කොහොමද? ඒකට ඕනි කරන බඩු මොනවද? ගන්න තියෙන තැන් මොනවාද? ඒ වගේම කස්ටමර් බේස් එකක් හදාගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට ඉතින් අපි ඔන්ලයින් සේල් කරන්න නම් හිතාගෙන මේ දේ කරන්නේ. අපිට හොඳම ප්ලැට්ෆෝම් දෙක තමයි සාමාන්‍යයෙන් Facebook සහ Instagram. ඊට අමතරව ඉතින් TikTok කරහත් පුළුවන්. ඉතින් මේ තුනම හරහා ඔයාලට හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. ඔයාලගේ අතින් හැදෙන ප්‍රොඩක්ට් එක හොඳම ක්වොලිටි එකක් වෙනවා නම් හැමතිස්සෙම මතක තියාගන්න ඔයාලා මොන දේ හැදුවත් ඔයාලගේ කස්ටමර්ට හොඳම දෙයක් දෙන්න. එහෙම වුණොත් ඔයා හිතන්නේ නැති වේගෙන් ඔයාට ඔයාගේ බිස්නස් එක ඉහළටම අරන් යන්න පුළුවන්. මම මේ වැඩේ කරන අතරේ මීනු බබාට චුට්ට වෙලාවකට ෆෝන් එක බලන්න දුන්නා. ඇත්තටම ඒකත් සමහරවිට ඔයාලා කියයි බබාට ෆෝන් එක දෙන්න එපා ඒක හොඳ නෑ කියලා. ඔව් මම දන්නවා ඒක හොඳ නෑ. ඒ වුණාට දැන් තියෙන තාක්ෂණයත් එක්ක අපේ චූටි බබාලා ඉස්සරහට යන්න ඕනේනේ. ඒ හින්දා මම හැමදාම මීනු බබාට සාමාන්‍යයෙන් දවසකට පැයක වගේ කාලයක් දෙනවා. ෆෝන් එකේ තියෙන කාටුන් එකක් මොකක් හරි නැත්නම් එයා කැමති විදිහට දෙයක් බලන්න හැමදාම ටික වෙලාවක් දෙනවා. ඒක ඉතින් ඒ කාලය ඇතුළත එතකොට මටත් ලේසි. එයත් මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න වෙලාවත් හරි ඉක්මනට ගෙවිලා යනවා. මේ දවල් 12ක් පහු වෙලා. ඉතින් මම ඉක්මනට මීනු බබාටයි මටයි බොන්න මොන හරි හදාගන්න තමයි යන්නේ. වෙනද නම් අපි ඉතින් 10 11 වගේ වෙති මොන හරි හදාගෙන බොනවා. අද නම් හොඳටම පරක් වුණා. දවල්ට යන්නත් තියෙනවා. ඉතින් ඒ අතර ගෙදර තියුණු අඹ ගෙඩි දෙකක් මම ඒකෙන් අපි දෙන්නට ජූස් එකක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ගොඩක් වෙලාවට චූටි බබාලා ඉන්න අම්මලාගේ කම්ප්ලේන් එකක් තමයි මට බබත් එක්ක කිසිම දෙයක් කරගන්න වෙලාවක් නැහැ. මට හැමදේම එපා වෙලා තියෙන්නේ. මගේ බබා හරියට මට කරදර කරනවා. එයා මට කිසිම දෙයක් කරගන්න දෙන්නේ නැහැ. ඔය වගේ හරිම අහිංසක කම්ප්ලේන්ට් තියෙනවා අම්මලා ගාව. ඉතින් මම නම් කියන්නේ ඒක ඇත්තටම අම්මලා ඔයාලා චූටි කාලේ ඉඳන්ම ඔයාලගේ බබාව ඒ දේවල් වලට හුරු කරන්න ඕනේ. මගේ මීනු බබා මං කිව්වත් වගේ ඉපදිලා මාස 4ක් වගේ ඇද්දි මම මගේ ස්මෝල් බිස්නස් එක පටන් ගත්තා. ඒ වගේම මං ගෙදර සාමාන්‍ය වැඩ හැමදේම තනියෙන් කරගන්න හුරු වුණා. මම ඒ වෙද්දි හිටියේ මගේ හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර. එහෙම කියලා හස්බන්ඩ්ගේ අම්මා හැමදේම කරලා දුන්න නෙමෙයි. මං තමයි මීනු බබාගේ හැමදේම ගොඩක් වෙලාට තනියෙන් කරගත්ත ඇඳුම් හේතුවේ මුල් දවස්වල නම් අම්මා බබාව නාවල දුන්නා. ඒත් ඊට පස්සේ මම බබාව නාව ගන්නවා. එයාව නිදි කරවන ඒවා. ඒ හැමදේම අතරේ තමයි මම මගේ බිස්නස් එකේ වැඩත් කරගෙන ගියේ. ඉතින් මං අනිවාර්යයෙන්ම මගේ ඉස්සරහ ව්ලොග් එකකදී ඔයාලට අරගෙන එන්නම් කොහොමද සාමාන්‍ය චූටි බබෙක්ව පොඩි කාලේ ඉඳන් හැමදේටම ට්‍රේන් කරන්නේ. කොහොමද අපි යාලව හරියට සාමාන්‍යයෙන් හොඳ විදියට හදාගන්නේ කියලා. ඒ මගේ අත්දැකීම් වලින් ඒ වගේම මං හැමතිස්සම කියනා වගේ මං සයිකොලොජි ඉගෙන ගන්න කෙනෙක්. මං කවුන්සිලර් කෙනෙක් විදිහට ට්‍රේන් වෙන කෙනෙක්. ඉතින් ඒ දේවල් වලින් මට ලැබුණු අත්දැකීම් එක්ක මං ඔයාලත් එක්ක ඒ ගැනත් බෙදා හදාගන්න හිතාගෙන ඉන්නවා.
රසයිද කියන්නේ. මමගේ ස්ටෝ එකට අලුතෙන් එකතු කරන්න හිතන් ඉන්න අයිටම් එකක් තමයි මම ඉතින් මේ ගොතන ගමන් ඉන්නේ. ඒ හින්දා ඉක්මනට මේක කරගන්නත් ඕනේ. අද වැඩ ගොඩක් තියෙනවා මම කලින් කිව්වත් වගේ. මොකද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ YouTube වීඩියෝ එකට ඕන කරන වීඩියෝස් ටික රෙකෝඩ් කරන ගමන් මීනු බබා බලා ගන්න ගමන්ම මගේ බිස්නස් එකට ඕන කරන සෝෂල් මීඩියා වල දාන්න හදාගන්න ඕනේ වීඩියෝ ක්ලිප් එකකට අදාළ ඒ වීඩියෝ ක්ලිප්ස් ටිකත් එකතු කරන ගමන් තමයි මම මේ වැඩ ටික සේරම කරගන්නේ. මම මගේ ගෙදර ආසම තැන් වලින් එකක් තමයි ඉතින් මෙතන හරිම නිදහස් ළමයි. ඔයාලට කියන්න හතර වටේම හුලං එනවා. වටපිටාව ලස්සනට පේනවා. අපි ඉන්න මේ හරියේ ටිකක් ගහකොළ තියෙනවා. ඉතින් හරි නිදහස් තැනක්. ඒ වගේම මගේ ඉස්සරහා මීනු බබා මඩ අනාගෙන ඉන්නවා. පේනවනේ හොරා වගේ. ඉතින් එයාට සෙල්ලම් කරන්න චුට්ට වෙලාවක් දුන්නා. එයා අතර ගිහිල්ලා මඩ අනනවා. චූටි බබාලගේ ලෝකේ හරිම පොඩිනේ. එයාලා ආසම මඩ වලට, වතුර වලට, ඒ වගේ දේවල් වලට තමයි පේනවනේ සතුට. මට කේක් එකක්. මොනවද කේක් එකට දැම්මේ? දාන ගමන්ට. දාන්නේ සීනි සම්බල්ලකට සීනි සම්බල් කේක්. එහෙම ඒවත් තියෙනවද? මේවා දානවා මේකට. මේවා දෙවිලා සීනි සම්බල් දැන් ඉතින් ඔන්න මම මේ දැන් ලෑස්ති වෙන්නේ මීනු බබාටයි මටයි දඩි පිටි කෑමක් හදාගන්න. අදත් ඉතින් තාත්ති ගෙදර නැති දවසක්. ඉතින් ඒ හින්දා මායි මීනු බබායි විතරයි ඉන්නේ. උදේ උයාගත්ත බත් ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා ඒ ටිකක් දාලා රයිස් එකක් හදාගත්තා නම් හොඳයි කියලා. මොකද ඒක ඉක්මන් වගේම මීනු බබාගේ ආසම කෑම. ඉතින් ඒ හින්දා ඔයාලා බලන්න ඇති ඇයි මම මෙච්චර ලොකුවට කැරට් කෑලි ලීක්ස් එහෙම කපා ගන්න කියලා. ඇත්තටම රයිස් එකක් හදද්දී මීනු හරි කැමති රයිස් එකේ මේ කැරට් කෑලියම හයියට හැපෙනවට. චූටි දැම්මහම එයා ඒකට වැඩි කැමති නෑ. ඉතින් ඒ හින්දා තමයි මම මේ එළවලු චුට්ටක් ලොකුවට කපලා කරලා ගන්නේ. මම ගොඩක් වෙලාවට ඉතින් මීනු බබාටත් එක කෑම හදද්දී පොල් තෙල් පාවිච්චි කරනවා අඩුවේ. ගොඩක් වෙලාවට බටර් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මම අද නම් මේ පාවිච්චි කරන්නේ මේ මාගරින් එකක්නේ. එහෙම නෙමෙයි වෙනද මම ගන්නේ හයිලන්ඩ් බටර් එක. ඒ වුණාට මේ සැරේ සුපර් මාකට් වල හයිලන්ඩ් බටර් එක තියුනේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේක ගත්තේ. ගොඩක් වෙලාවට පොල් තෙල් දානවට වඩා රයිස් එකකට වගේ දෙයකදී බටර් වගේ දේක් පාවිච්චි කරාම හරි රහයි. ඉතින් අපි යමුකෝ අපහු ස්මෝල් බිස්නස් එක පැත්තට. මම ඒකදී අර කියලා දුන්න කරුණු වලට අමතරව ගොඩක් වෙලාවට ස්මෝල් බිස්නස් එකක් කරද්දී ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි ඩිලිවර් එකක් කරන්න කියලා. ඇත්තටම කස්ටමර්ට අපි කොච්චර හොඳ බඩුව හැදුවත් ඩිලිවර් එක වෙලාවට වෙන්නේ නැත්නම් එතන ඒකත් ප්‍රශ්නයක්. ඉතින් ඒ හින්දා ලංකාවේ නම් සාමාන්‍යයෙන් බඩුව ඩෙලිවර් කරන්න පුළුවන් අපිට කුරියර් සර්විස් එක හරහා. වගේම
ශ්‍රී ලංකා පෝස්ට් එක හරහා. මම නම් ගොඩක් වෙලාවට ෂුවර් එකේම මගේ පාර්සල් යවන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා. ඒක හරිම ලේසි, හරිම පහසුයි. අපි කරන්න ඕනේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා අපි මෙහෙම අයිටම් එකක් කරනවා කියලා සාම්පල් තියෙනවා නම් සාම්පලුත් පෙන්නලා එයාලට ලියුමක් දෙන්න ඕනේ. ඒ ලියුමේ තියෙනවනේ මම මෙහෙම බිස්නස් එකක් කරනවා, මෙහෙම දේවල් තමයි ඒක මේ වෙන්නේ. මට ඔයාලගේ කුරියර් සර්විස් එක හරහා, ඒ කියන්නේ පෝස්ට් ඔෆිස් එකේ තියෙන කුරියර් සර්විස් එකක් තියෙනවා. ඉතින් ඒක හරහා මට මගේ පාර්සල් ටික යවන්න අවසර දෙන්න කියලා. ඉතින් ඕක බාර දුන්නාන් පස්සේ අපි ඔයාලා රෙජිස්ටර් කරගන්නවා. ඒ රෙජිස්ටර් කරාන් පස්සේ ඉතින් දිගටම අපිට පුළුවන් පෝස්ට් ඔෆිස් එකට අපේ පාර්සල් ටික අරගෙන ගිහිල්ලා එතෙන්ට ඉස්සර නම් අපි කොලයක් පුරවන්න තියෙනවා. දැන් නම් අපේ පැත්තේ පෝස්ට් ඔෆිස් එකේ නම් සේරම ඔන්ලයින් යන්නේ. ඒ හින්දා හරිම ලේසි. එයාලා අපේ විස්තර යදාලා අපේ විස්තර ටික එයාලා කොහොමත් ඇඩ් කරගෙන ඉන්නේ එයාලගේ ඩේටාබේස් එකට. ඉතින් ඒ හින්දා අපේ පාර්සලේ යදාලා විස්තර ටික ගහලා අපිට පුංචි රිසිට් එකක් දෙනවා. මම මගේ මීනු බබාගේ දවල් කෑම එකත් හදාගෙන ඉවරයි. මීනු බබාට බත් ටික කවන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. Twinkle twinkle little star කියන ඒක නෙමෙයි මම දන්නවා. උඩ පළ ගත්තත් වට්ටක්කා කියන. උඩ පළ ගත්තත් වට්ටක්කා, බිම් පළ ගත්තත් වට්ටක්කා, උඩ පළ ගත්තත් බිම් පළ ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. Wow, very good. Go pal. ඔහොම 1 2 3. උඩ පළ ගත්තත් වට්ටක්කා, බිම් පළ ගත්තත් වට්ටක්කා, උඩ පළ ගත්ත බිම් පළ ගත්ත පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. ඉතින් ඔන්න ඔයාලට පේන්න මීනු බබා ලස්සන ඩාන්ස් එකකුත් දාලා පෙන්නුවා. ඔය අතර ඉතින් අපේ ඉස්සරහා උඩ ගෙදරට රිලව් දෙන්නෙකුත් ඇවිල්ලා. මීනු බබත් එක්ක චුට්ටක් වෙලා ඉඳලා මං ආවා මීනු බබව නාවන්න. පේනවනේ තියෙන දාංගලේ. එයාට හරි සතුටුයි මං එයාව හුරුතල් කර කර ඉන්නවනම්. ඉතින් ඔන්න මීනු බබව නාවලා ලෑස්ති කරලා තියලා මං ආවා සඳුගේ බිස්නස් එකට ඕන කරන පොඩි වැඩක් කරන්න. එයාට කොටේෂන් එකක් ගහලා ඕනේ කිව්වා. ඉතින් මම මේ ලෑස්ති වෙන එකත් ඉක්මනටම එයාට කරලා සෙන්ඩ් කරන්න. හුඟක් දෙනෙක් ඉතින් මට නිතරම කියන කතාවක් තමයි අපි ගෙදරට වෙලා කියන්නේ ගෘහණියක් විදියට ඉන්න අයනේ ජොබ් එකකට කියලා එළියට යන්නේ නැහැ. ඉතින් ඔයා නම් හරි නිදහසේ ඉන්නව නේද කියලා. පේනව නේද? දවසක් ගත්තොත් ගෘහණියක් කියලා නෑ. බබාගේ වැඩ, මගේ එතකොට ස්මෝල් බිස්නස් එකේ වැඩ, හස්බන්ඩ්ගේ වැඩ, ගෙදර වැඩ මේ හැමදේම බැලන්ස් කරගන්න ගමන් ඉගෙන ගන්න වැඩත් මම කරනවා. ඉතින් ඒ කිසිම වෙලාවක මම ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. ඒ ස්ට්‍රෙස් එක නැති වෙන නම් ප්‍රධානම හේතුව ක්‍රොජෙට් කියන්නේ මනස සෑහෙන නිදහස් කරන දෙයක්. ඒ වගේම මේ අතරේ මං වෙනුවෙන් කාලයක් අනිවාර්යෙන්ම අයින් කරනවා. මට මේ ටයිම් එකක් තියෙනවා. ඒ වගේම බබා නිදි කරලා රැයටත් මම පැයක්වත් අනිවාර්යෙන්ම මං වෙනුවෙන් කාලයක් වෙන් කරනවා. උදේටත් නැගිටින වෙලාවට චුට්ටක් කලින් නැගිටලා මෙඩිටේෂන් තියෙනවා. ඉතින් මං ඒව කරනවා. ඒ හැමදේම මං මගේ සයිකොලොජි ඩිග්‍රියත් එක්ක ඉගෙන ගන්න දේවල්. ඉතින් මේ දේවල් එක්ක මට ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් නොවී ඉන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට මගේ channel එක හරහා මගේ යාළුවන්ටත් මේ දේවල් share කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔන්න ඒ වැඩ ටික සේරම ඉවර කරලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ මීනු බබාගේ පොත්වල වැඩ ටිකක් කියලා දෙන්න. මොකක්ද
මොකක්ද ඔය කරන්න තියෙන්නේ? මේකේ 2 ගන්නවා. කො 2 ගත්තා. no what's the number? 5 5 5 5 වලට 5 එකතු කරාම කීයද කියලා තමයි ලියන්න තියෙන්නේ. හා කෝ ගන්නකො දැන් පුතාගේ 5 fingers. ඒ 5 වලට තව 5 එකතු කරන්න. දැන් කීයද? 1 2 10 10. ගොඩක් වෙලාවට මීනු බබා ගෙදර ඉන්නවා නම් මට දවසක විල යනවා තේරෙන්නේ නැහැ. එයාගේ වැඩ කරන ගමන්, එයා උහුරුතල් කරන ගමන්, එයාගේ පොත්වල වැඩ කියලා දෙන ගමන්, මගේ වැඩ කරගන්න ගමන් ඉතින් දවස ඉවර වෙනවා. ඇත්තටම මට තේරෙන්නේ නැහැ මේ වීඩියෝ ක්ලිප් ටික ගද්දී ගොඩක් හවස් වෙලා කියන්නේ හවස 6ට විතර කිට්ටුයි. ඉතින් මං මෙතනින් එහා වීඩියෝස් ඔයාලට අරගෙන නැහැ. මොකද මගේ හවස ඒ කියන්නේ හවස් වරුවේ රෑයි මගේ වෙනම ෂෙඩියුල් එකකට තමයි මම වැඩ කරන්නේ. හවස් වරුවේ වීඩියෝ එකක් මම අනිවාර්යයෙන්ම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ඔයාලා හිතන පතන හැමදේම සාර්ථකව කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.